Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද අපි කරන්න යන්නේ challenge video එකක්. ඉතින් මේකේ තියෙනවා මොනවද? ටෝකන් දෙකක්. ඒ ටෝකන් දෙකේ ලියලා තියෙන්නේ එක්කෝ මම මෙයාව මේකප් කරනවා. නැත්නම් මම මෙයාව මේකප් කරනවා. හරි, මේකේ හරියටම දෙකයි තියෙන්නේ. ඉතින් අපි දෙකයි දැම්මේ මොකද අපිට තියෙන්නේ challenge එකට එක්කෝ මෙයා මාව මේකප් කරන එක නැත්නම් මම මෙයාව මේකප් කරන එක. හරි, අපි දැන් දෙන්නම ඇස් දෙක වහගෙන එකයි අපි දෙන්නම එකක් අල්ලන්න ඕනේ. ඒ අල්ලන එකේ තමයි තීරණය වෙන්නේ මම මෙයාව මේකප් කරනවද මෙයා මාව මේකප් කරනවද කියලා. පටන් ගමුනේ. පටන් ගමු ඒක. හරි. අන්න මම මේක හොඳට හොල්ලනවා. මම එක්ක වහගත්තා. ඉන්න මේකට පෙන්නන්න බෑ. මෙහෙම තමයි තියෙන්නේ. මම ඇස් දෙක වහගන්න. හරි. අපි නම් හොල්ලලා ඉවරයි. දැන් අපි දෙන්න එකක් ඇවිදින්න තමයි යන්නේ. හරි. හරි, මේක තමයි අපි ගත්තේ. මොකද ඉන්නේ? ඔය බලන්න. අනේ මට මෙයාව මේකප් කරන්න එන්න. මේකේ තියෙන්නේ මම වයිෆ් මේකප් කරන්න කියලා. අනේ මේ කාවේ නැත්තේ. ඒ කියන්නේ මම තමයි දැන් අද මෙයාව මේකප් කරන්න යන්නේ. අපි බලමු මම මෙයාට දෙන මේකප් එක මොන වගේ එකක්ද කියලා. මම මේක තමයි බලාපොරොත්තු වෙන්නේ මම මෙයාව මේකප් කරන්න. ඒ වුණාට ඉතින් ආවේ මෙයාටනේ chance එක කමක් නෑ. අපි ආයේ වෙන දවසක එයාටත් ඒක රිටර්න් එක දෙමු. දවසක මේකප් කරන්න හම්බ වෙන්නේ නෑ සුදු. හරි බලමුකෝ. හරි. මොන දැන් මෙයා තමයි එන මාව මේකප් කරන්න යන්නේ. අපි බලමු මෙයාගේ මේකප් එක මගේ මූණට දැම්මම කොහොම තියෙයිද කියලා. කොයි එකටත් මම අද මූණට මුකුත් ගෑවෙත් නෑ. ක්‍රීම් විතරයි ගාලා ඉන්නේ. ලිප් බාම් එක විතරයි ගාලා ඉන්නේ. මුකුත් මූණට ගාලා නැහැ. මෙයා ඉතින් කොහොමත් මුකුත් මූණට ගන්න නෑනේ. ඒ හින්දා මම කොහෙට රෙඩි වෙලා ආවේ මට හිතෙන්නේ. ඔබේ මූණ නැචරල් මූණක් තියෙන්නේ. ඒ හින්දා මූණට මුකුත් ගාන්න ඕනේ නෑ. හරි. නේද යාළුවෝ? අපි එහෙනම් පටන් ගමුනේ. ඔව්. ඉස්සලාම අපි එයා ක්ලිප් එක ගහගෙන ඉන්න. නැත්නම් වෙන්න ඕනේ නෑ. මම ඉස්සලාම එයා ක්ලිප් එක එහෙනම් ගහ ගන්නවා. මූණට නෑ නේ මම වැටලා නෑ. නෑ. හරි. මෙතන ඔක්කොම ටික ලෑස්ති කරලා තියෙන්නේ. මේකප් බඩු ඔක්කොම අයිටම් ටික ලෑස්ති කරලා තියෙන්නේ. එහෙනම් අපි බලමු අද මෙයාගේ මේකප් එක මොන වගේ මගේ මූණ ලස්සන කරයිද කැත කරයිද කියලා. එන්න. එහෙනම් අපි වැඩේ පටන් ගමු. දෙමු හොඳ මේකප් එක. බලමු. හැබැයි මම මේකප් දාන්න වැඩි නෙමෙයි මම කොහොමද දන්නේ නැහැ. මෙයා මට දාලා එයා තමයි මට ඉතින් කියන්නේ මේ දැන් මේක පාවිච්චි කරන්න මේක පාවිච්චි කරන්න කියලා. එයා කියන විදිහට එයා දන්නවනේ මේකප් ගන්න. ඉතින් ඒක එයා කියන විදිහට අපි දාමු මේකප් එකක් එහෙමද? ඕක තමයි ෆවුන්ඩේෂන් එක. ෆවුන්ඩේෂන් එකක් දෙන්න ඕන. යාළුවා අනේ මට නාස්ති කරන්න එපා. ගොඩ ගන්න එපා. අනේ මේ උච්චර ගන්න එපා. ඕ වැදුනේ නෑ එන්නේ නෑ. එන්න. මේ වගේ නල්ලේ පෙරෙනවා මම ඔය ගන්නෑ. ඔය උච්චර නාස්ති කරන්න එපානේ. මේකප් මෙයා අද ඔක්කොම බාර ටික මගේ ඉවර කරනවා. වීඩියෝ එක ඉවරෙච්ච ගමන් ආයෙ මේකප් කරන්න. නිකන් චෝක් කෑල්ලෙන් පාට කරනවා වගේ මූණ. එහෙම තමයි. ලස්සනට ගන්නකො. ලස්සනට තමයි කරන්නේ. ආයි මගේ හොල්වා මේ ෆොන්ට් එකත් ඇදගෙන මෙන්න මෙහෙම. ෆොන්ට් එකේ ගාස් අයින් කරලා ගින්ද. ඉස්කස් වල තදින. අද මොනා කරයි ගන්න. මේ මීට වැඩි ගන්න ඕනේ මේක. වා. ඇහැට ගන්නට පොඩි කින්ද? ඔව්. අයිය කරන්න. දෙකට දැම්මද? බෙල්ලට ගන්න ඕන නහ. ආ මූණට විතරක් දාන්නකො. මෙයා බෙල්ලට මේකක් දාන්න යනවා. අර නිකන් අර මේ හාෂිට් කොලයක් දිලා වගේ නිකන් පාට කරන්නේ. දකින්නකෝ ලස්සනට ආවට පස්සේ මට කියව නී කවුරු. අනේ හැමදාම දාන්න කියයිද? ඔව් හැමදාම මට කියලා ඊට පස්සේ කරගන්න ඉදන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක් නේ ඊට පස්සේ. හරි ඔක ඇති නේ මම. හරියට ඊවන් ගාගන්න එපා හැමතැනම. හරි. හරි. මෙහෙම තමයි ආ ෆවුන්ඩේෂන් එක දාලා ඇති මට පේන්නේ නැහැ. මොනවා වගේ ඒක මොකද්ද ෆවුන්ඩේෂන් එක කියන එක දැම්මා දැන් මේ බවුන්ඩේෂන් එක. අතිවාරම්ද ඒක? මේ හැටට දානවා. හැටට දාන්න ඕන. ඒක තමයි. නෑ ඒක ගන්න ඕනේ නෑ මේක ගන්න. ඒක මේ පොඩි එකෙන් පොඩි ස්පොන්ජ් එකෙන්.
ආ. දන්නවා මතකයි කියපු දේවල් ටික මතකයි. හරි. ඕකේ මේ ගොඩක් ගන්න ඕනේ නැහැ. මගේ ඇහැ බලන්න. මේ ඔච්චර ගන්න ඕන නෑ. නිකන් මෙතන. එතනට ගන්න නෑ. එතනට ගන්න. දාලා තියෙන්නේ ඔක. කන්සිල ගන්න ඉතින්. තියන්න. දෙක වහන්න. මේ ඇහැ බලාගෙන S2 වහන්න. S2 ගන්න බෑ. පියාට වලට වදිනවා. ආ ඉතින් වදිනවද? හොඳයිද? ඊළඟට ඊළඟට හොඳයි. ඊළඟට ඔයා කැමති එකක් ගන්න ඉතින්. මම ප්‍රශ්න ගන්න. දැන් මේ ඊළඟට ස්ටෙප් එක සාමාන්‍ය මොනේ? මේක. ඒක මොකටද? මේ ගන්න ඕනේ දෙපැත්තට. ඉතින් ඩිසයින් එකද? නෑ නෑ. ඒක හොරලා ගන්නද? රෝස් පාට මේක නෑ. ඒක තමයි හොරලා ගන්න ඕනේ. නැත්තම් ඒකේ නැත්තම් ඉතින් මේවා ගන්න පුළුවන් නේද? අයිෂැඩෝ ගියානම් මේක මොන වගේ සීන් එකක්ද? මේ ඔය දෙකක් තියෙනවා. මෙහෙට නෙමෙයි මේ දෙපැත්තට. මෙහෙම දානවද? මෙහෙම නිකන් මෙහෙම. තානවා දෙකක් නැද්ද මම ගන්නවා. නෑ. ආරෙකින්ම ඉරක් ඇඳා. ඊට පස්සේ ඒක තුනී කරනවද? ඔව් මේකත් තුනී කරනවා පදම් කරනවා ඊට පස්සේ. මේකෙමද? ඔව්. මොකක්ද බලන්න? එහෙම නෙමෙයි. ඔක ඉන්නේ ටැප් කරන්න. එහෙමද? ගෑවිලා දානේ. නෑ. ඉතින් ඒක ටිකක් වැඩි. ඒක තමයි ඉතින්. ඉතින් ගන්න වාරින්නේ ලික්විඩ් නැතුව පවුඩර් වලින් ෆික්ස් කරනවා. නැහැ මේ ප්‍රශ්නේ තියෙනවා. මේක ඉතින් ගන්න හදන්නේ. ඊළඟට වාම අයිෂැඩෝ ගන්න. මම මුණ පේනවා කියලා බලන්න. අයිෂැඩෝ කොහොමද? අයිෂැඩෝ මම මුණ පේනවා. පේනවා. හොඳට පේනවද මේකප් එක? ලස්සනද? ඔයා පස්සේ බලන්න. මේ තියෙන අයිෂැඩෝ, මේ අයිෂැඩෝ. අයිෂැඩෝ හා? අයිෂැඩෝ පොඩ ගන්න මෙහෙට ගන්න. ඇස් වලට. මේක අපි දාමු මේකෙන්. මම ආසම එක ගත්තේ නාස්ති කරන්න ආසම එක ගත්තා. ඇද්ද වහගන්න පොල් විතරනේ ගන්න. ඔව්. වයින්තු ගන්න. මම මට තේරෙන්නේ නැහැ මෙයා දැන් අයිලයින් මාස්කාරා කොහොම ගහයිද කියලා. ඒ වන්මාදී. ඇහැට අනිත් දන්නේ නැහැ. යෑවෙනවද? මට කන්නඩියක්වත් නෑ බලන්න මෙයා කොහොමද ගහලා තියෙන්නේ කියලා. මම බලන්න කන්නඩිය. එපා. චැලෙන්ජ් එක ඉවර වෙන්නේ ගාලා ඉවරනට පස්සේ. චැලෙන්ජ් එක බාරගත්තා නම් අර මම පෙන්නන්නේ මුණ පෙන්නන්න ගියේ. බලන්න හොඳට ගාලාද කියලා. මම එකෙක් වගේද? ලාවට දැක්කා. හොඳයිත් වගේ. ඔය මම දැක්කේ නෑ හරියට. ඊළඟට දැන් අයිෂැඩෝ ගෑවනේ. බ්ලෂ් ගෑවනේ. දැන් වයිබ්‍රෝද? ඔව් අයිබ්‍රෝස්. මම පෙන්සිල් එක. පෙන්සිල් ගන්න. බ්‍රෂ් එක. නෝ. ඕක මේ තද කරලා දෙන්න ඕනේ නෑ. නෑ තද කරලා දෙන්න. හොඳට උන් කරලා. තද කරලා දෙන්න ඕනේ නෑ. ඕක ගෑවන නැත්නම් යකා වගේ. යකුන්ට ගන්න යකුන්ට විතර. එත මම කියන්නේ. ලස්සනට අදින්නම් කොයින්ද? මන් දන්නේ අද මට පෙල්ලක් ගේන්න වෙයි දන්නේ නැහැ කොහෙන් හරි. ඔය චිත්‍රද කරේ? නෑ. එහෙනම් සංගීත. ආ. සිංහලෙන් තේරෙන්නේ නැහැ සංගීත කරලා තියෙන්නේ කියලා. යකා වගේද? ඉන්නවා හයිඩ් බලන්න. ඔයගලන්ට පේනවද මම යකා වගේ? ඉඳ ගන්න දැන්. දැන් මේක හදන්න ඕනේ. ඔව්. ඔයා ඉතින් මුණ ගන්න එපා කැමරාවට. කෙලින්ම ඇවිල්ලා පස්සු දික් කරනවා. ඔව්. කෙලින්ම අර ෆුල් සීනියර්ස් එකේ නිකන් මූණ මෙහෙක් අල්ලගෙන මෙහෙම අල්ලගෙන ආයේ කෙලින්ම නිකන් මොනවද? මේ ගේකට තීත ගන්නවා වගේ. මම උනන්දුවක් තියෙන්න. වැඩක් කරද්දී ඒක මේ සීරියස් වේ කරන්න ඕන. පේන ටිකක් අත්තන්න යන්නේ. ඉන්න මම තව චුට්ටක් ඉස්සරහට ගන්න පුඩු. ඉන්නේ. වෙන ගාන්නෝ හයිලයින් එක අප්පට ඒක තමයි මොනා කරයිද දන්නේ නැහැ. ඉඳ ගන්න. මම මේකෙන් ගන්න පුළුවන්. ඉන්න ඉන්න එකක් තමයි තෝරගන්නේ.
මේ මෙහෙත් ගන්න මේ කෙරුලිත් ගන්න නෑ. නෑ ඕන් කැමති. උඩට විතරයිනේ. ඔය දන්නවනේ ඔන් කවන විදිය. මෙයාගේ අත වේදෙනවා මගේ ඇහැ වේදෙනවා. කොහොමද? ඔබන්ට එනවද? මෙතනකට මහත වැඩි වෙනවා වගේ කෙරුලිත් කමන්නේ. තව දැන්දපු අයිලයිනර්ද නේ? හරිද? මේ මට මතක නෑනේ. ආ. ඈ දේවා තාවුනේ ගන්න. අනේ පුතේ හැරෙනවා එන්නක. ඔයා උඩට ගාන්න බෑ නේද? ඔය අතට ගාදී පරිස්සමෙන් ගාන්න. අනේ මගේ. මේක තීත්‍ය වදිනවා බයි. ඒක අතට දාන්න නෑ. මේක තියෙන්නේ පිට වදිනවට වැදෙන්න තමයි. අයෙන්න එපා මම ඉස්සරහ. ක්ලාස් එකේ S2 අරගෙන ඉන්නකෝ. ඉන්නම්. ඔය ළඟට ගාන්න කියලා ඇහැට ඇන්නේ. හරි හරි. ඊළඟට ඊළඟට ඔයාලට ඕන නම් ලිප් ලයින් එක ඇඳලා පල්ලයට ගන්න. නෑ ඕන. ඔයාලට ඕන ගාන්න ඉතින් ඒ පල්ලයට ගාන්න කියලා චොර වෙයිද ගන්නෑ. ආව්. ගාමරේ ඉගෙන ගන්න ඉවරයි. ආව. ආගාන්නේ කකට ගාන්නේ. මට ආයෙ ළමයි මෙයාගේ මේකප් එක දාන්න. ආවම ලස්සනට අයිලයිනර් ඇඳලා ලස්සනට මස්කාරා දාලා මගේ chance එක තමයි යාට ගියේ. අනේ ඇස් දඟලනවානේ. වැදුනද? නාහය වැදුනා. හරි ඒක පියන්න පුළුවන්. ලස්සනට තිබ්බා මේක. මෙයා කාගත්තා මේ දඟලනවානේ. කොහොමද මේකප් කරනවද? මම දැකලා නෑ කවුරුත් එහෙම මේකප් කරනවා. යටද තතේ වදිනවා නැත්තම්. ආ. මේ අන්නේ. කොහමද? කැමරා පෙන්නන්න. එහෙම නෙමෙයි අර. එහෙම නෙමෙයි. බෑ බෑ. තොල එහෙම ගන්න එහෙම දත් දෙක ඉස්සරහට එන. නෑ අන්නේ. අයියා එහෙනම් හරියන්නේ නෑ. අන්න එහෙම ගෑවා. තමයි දත් දෙක වදිනවා කියන්නේ. එහෙම කරා දා වදින්නේ. අන්න එහෙම. ආව. කඩ දුරද? උතර අතුල්ල. දැන් බක්සින් කරනවා. ඉන්න. යා බක්සින් පොල්තියෝ. දැන් බකුණු බක්සින් හදන්නේ. අම්මේ දැනගන්න තියෙන්නකෝනේ නෑ නෑ සීරියස් නේ ඒක. උල සීරියස් එකේ ඉන්නේ. දඟලන්න. මොකදනේ? කටහත් ගන්නන්නේ. ඉන්නෝ දේවා. අන්න එහෙම. ඉස්සෙල්ලට බද. කටාරින් නැතුව කට වහන. අන්න එහෙම. අන්න ඕනේ. ඔක්කොම ගාවා ලිප්ස්ටික් එකක් ගන්න තමයි. ඉන්නකෝ. අසන්න ගේන්න තියෙන දේ කියලා. ඔබ ඔන්න ලිප් ග්ලොස් ගන්නත් පුළුවන්. කොහොමද හොඳ? මේකේ පාට වෙනස් නේ. කමන්නේ. ඉවරද? සතුටුද? ඉවරද? ඔව්. පවුඩර් ගන්නවද? කොහොමද පවුඩර්?
පවුඩර් දාපු කැත. පවුඩර් ඉතින් අන්තිමට ගාන ෆිනිෂින් විදියට ඕනේ නැද්ද? ඔව් පවුඩර්. ටැක් කරනවා. මම ටැක් කිරිල්ල උලාවේ ගලාගෙන යනවා. පොටි ගානවා වගේ. මෙන්දි එක ලස්සනට පේනවා. එක පට්ට කියලා පේන්නේ නැද්ද? මාවට දැක්කම බය වෙනවද? මාවට දැක්කම බය වෙනවද යාළුවනේ? හොඳයි නෑ හොඳයි වරදක් නැහැ. හොඳයි මේ උඩ දෙක. හොඳයි නෑ ඔක්කොම හොඳයි. ඔව් අයිලයින් එක ඇරින්න ඔක්කොම හොඳයි. කනේ කීයක් දෙනවද? 10න් 8ක් විතර දෙනවා. ඒකනේ ඉතුරු දෙක කැපෙන්නේ මේ අයිලයින් හින්දා නැත්තම්. දෙකක් මේ S දෙකක් ඉන්නේ මම දාපු මේකප් එක මෙයාට. බලන්න ලස්සනද කියලා. ඔය ඉන්න ලස්සනට ඉතින් guys අද දවසට අපේ vlog එක ඉවරයි. ඉවරයි මෙතනින්. ඉතින් මේ වගේ තව වීඩියෝ අපි තව ඉස්සරහට අරගෙන එනවා. ඒවා ඔයගොල්ලෝ බලන්න කැමති නම් subscribe කරලා අපි ෂෙයා කරලා එක join වෙලා ඉන්න. අපි ෆැමිලි එකට ජොයින් වෙලා ඉන්න. එහෙනම් bye.